vlog එකක් අරගෙන මේක තමයි මගේ first vlog එක. ඉතින් වැඩි කතා නැතුව අපි vlog එකට යමු. ඉතින් ඔන්න මගේ යාළුවෝ හිටියේ අපේ ගෙදර. චාමි අක්කා සලා එයාලා අපේ ගෙදර ඉඳන් තමයි ආවේ. ඉතින් අපේ බොයිස්ලා ටික ආවේ අෂෙන් අයලා ගෙදර. එයාලා ගෙදර හිටියේ හිෂාන් පති තමයි ඉතින්. එයාලා ඉතින් අකුරැස්සට එනවා කිව්වේ 7ට. ඉතින් අපි දන්නවනේ එයාලගේ වෙලාවේ විදිය. ඒ නිසාම අපි ගෙදරින් ආවේ 7ට. ඊට පස්සේ ඉතින් අපි අකුරැස්සට ආවා. ඇවිත් ටික වෙලාවකින් එයාලත් ආවා ඔන්න. අපිට හෙල්මට් 5යි තිබ්බේ. මට එකක් ඉල්ල ගන්න වුණා අයියගෙන්. ඊට පස්සේ හෙල්මට් එකත් අරගෙන අපි යන්න පටන් ගත්තා. ඉතින් අපි දැන් යන ගමන් තමයි එන්නේ. මම හීෂාන් එක්ක, චාමි අක්කා පති එක්ක, සලාෂෙන් අය එක්ක තමා ගියේ. ඉතින් ඔයාලට තාම කිව්වේ නෑනේ කොහෙද යන්නේ කියලා අපි. අද අපි යන්නේ සූරියකන්දේ. ඉතින් අපි සති ගානක් තිස්සේ ප්ලෑන් කරපු ට්‍රිප් එකක් තමා මේක. මාරම ආසාවෙන් හිටියේ. කටින් කතා කර කර හිටපු ට්‍රිප් එකක් ගියාම දැන් සතුට කියා ගන්න බෑ. ඉතින් අපි යන්න තෝරගත්ත පාර තමයි අකුරැස්ස දෙනියාය පාර. සූරියකන්දට යන්න තව පාරක් තියෙනවා. ඒ තමයි මාතරින් ඇඹිලිපිටියට ගිහින් ඇඹිලිපිටිය හරහා තමයි තියෙන්නේ. අපි යන්න අකුරැස්ස දෙනියාය පාර. ඒ පැත්තේ පාර මාරම ලස්සනයි. ඉතින් ඔයාලට කිව්වේ නෑනේ සූරියකන්ද ගැන. ඉතින් සූරියකන්ද ඉන්ට්‍රොඩක්ෂන් එක අපේ හීෂාන් කරයි. සූරියකන්ද කියන්නේ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ නගරයට ආසන්නව පිහිටල් තියෙන සුන්දර කන්දක්. මේ කන්දේ උස මීටර් 1873ක් වෙනවා. අඩිවලින් කියනවනම් අඩි 6145. ශ්‍රී ලංකාවේ 5 වන උසම කන්ද ලෙසද සැලකෙන්නේ මෙම සූරියකන්දම තමයි. ඒ වගේ මේක වටා හරිම ලස්සන හරිත වනාන්තර මීදුම සිසිලස තියෙන ලස්සන ප්‍රදේශයක් තමයි සූරියකන්ද වටා තියෙන්නේ. මේ සූරියකන්ද කියන නම ඇති වුණේ ඇත්තටම ජනප්‍රවාදවල තියෙන විදියට මේක සූර්යා මුලින්ම තිස්වන කන්දක් කියලා තමයි ජනප්‍රවාදවල තියෙන්නේ. ඒ හින්දා සූර්යාගේ කන්ද පසුව සූරියකන්ද ලෙස වෙනස් වුණා කියලා තමයි මේක ජනප්‍රවාදවල සඳහන් වන්නේ. ඒ වගේමයි මේක ගොඩක් සංචාරක ආකර්ෂණය තියෙන තැනක්. ඇත්තට මේ ගොඩම ප්‍රසිද්ධ වෙන්නේ උදෑසන සන්රයිස් එක බලන්න. ඒක මාරම ලස්සන දර්ශනයක්. මම ඔයාලට ආරාධනා කරලා ඔයාලා මොනවා හරි ට්‍රිප් එකක් එහෙම ප්ලෑන් කරනවා නම් අනිවාර්යෙන්ම යන්න ඕන තැනක් තමයි මේ සූරියකන්ද කියන්නේ. ඒ වගේම මේක හයිකින් වලට, කැම්පින් වලට හොඳම තැනක්. ඔයාලට ෆොටෝස් එහෙම ගන්නත් නියම ෆොටෝ ලොකේෂන්ස් ගොඩක් තියෙනවා මේ සූරියකන්දේ. ඒ වගේම මේකට යන්න විදි දෙකක් තියෙනවා. ඔයාලට යන්න පුළුවන් ඕනනම් අකුරැස්ස දෙනියාය පාර හරහා එහෙම යන්නත් පුළුවන්. ඒ වගේමයි මේකට ඇඹිලිපිටිය හරහා ගිහිල්ලා යන්නත් පුළුවන්. අවසාන කොටස ටිකක් කන්ද පාරේ හින්දා පොඩ්ඩක් යන්න අමාරුයි. බයික් එකේ එහෙම යනවා නම් ඔයාලා මොකක් හරි වාහනයක එහෙම යනවා නම් මම රෙකමන්ඩ් කරනවා මොකක් හරි ඔෆ් රෝඩ් පැත්තට බර වාහනයක යන්න කියලා. බයික් එකේ එහෙම ගියොත් එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. උඩට යන්න පුළුවන් ෂේප් එකේ. ඒ වගේම අපි විශේෂයෙන්ම මතක තබා ගන්න ඕන දෙයක් තියෙනවා. අපිට මේ සුන්දර පරිසරය අපේ සොබාදහම් විසින් අපිට හදලා දීලා තියෙනවා. ඒ පරිසරය අපි අනිවාර්යෙන්ම ආරක්ෂා කරගන්න ඕනේ. ඒ හින්දා ඔයාලා ගියාට පස්සේ කුණු පොඩ්ඩක්වත් ඉතුරු කරන්නේ නැතුව ඒ හැමදේම ඔයාලා පාවිච්චි කරන හැමදේම ඔයාලා ආයි නැවත ගේන්න කුණු එහෙම දාලා විනාශ කරන්න එපා. ඒක ඇත්තටම අපි කරන ඉල්ලීමක් ඔයාලගෙන්. ඉතින් ඕක තමයි සූරියකන්ද ගැන විස්තරය. මම ඉතින් ඔයාලට ආරාධනා කරනවා ඔයාලා ට්‍රිප් එකක් එහෙම යන ප්ලෑන් කරනවා අනිවාර්යයෙන්ම මෙතෙන්ට යන්න අමතක කරන්න එපා කියලා. ඉතින් සූරියකන්ද ගැන විස්තර ටිකක් කියනකොට අපිට පොඩි බඩගින්නකුත් ආවා. අපි හැමෝම කාලත් නෙමෙයි හිටියේ. ඉතින් දැන් අපි යනකොට පාර අයනේ බඩේ රිඟු තියන් ඇන්ටි කෙනෙකුත් හිටියා. ඒ ඇන්ටි හරිම හොඳයි. හරිම අපි එයාගෙන් හැමෝම බඩේ රිඟුත් කපලා ඉතින් අපි යන්න ආයෙත් ගමන ආරම්භ කරන්න පටන් ගත්තා. ඉතින් ඔන්න අපි මේ යන ගමන් තමයි ඉන්නේ. මේ පාර මාරම ලස්සන ප්ලේසස් තියෙනවා. තේ වතු, රබර් වතු, තල් ආදී නොයෙකුත් දේවල් බලන්න ආස හිතෙන තැන් ගොඩක් තියෙනවා. මේක නම් මාරම ලස්සන ට්‍රිප් එකක් වුණා අපිට ඉතින්.
අපි ඉතින් ටික ටික තැන් තැන්වල නතර වෙවි තමයි ගියේ. එක දිගට යන්නත් අමාරුයිනේ. ඉතින් ඔන්න අපි යනකොට අපි දැන් යන ගමන් තමයි ඉන්නේ. දැන් අපි සූරියකන්ද උඩට යන පාර ළඟ තමයි ඉන්නේ. අපේ චාමියක්ක හීෂාන් වෙනම පාරක් ගිහින් ඉතින් එයාලෙනකන් අපි ඉතින් හිටියා. එයාලත් ආවම අපි ආයෙත් යන්න පටන් ගත්තා. ඔන්න අපි දැන් ඉන්නේ උඩට යන පාර ළඟ. ඒ පාර නම් හරිම දුෂ්කරයි. අපිට බයික් වල උඩට යන්න ගොඩක් අමාරු නා. මොකද තැනින් තැන තමා පාර හොඳ. හැබැයි ඒ පාර දුෂ්කර වගේම තමා පාර දෙපැත්තේ තියෙන සුන්දරත්වය මාරම ලස්සනයි. ඔන්න ඉතින් අපි භාගයක් දුරට ගිහින් අපි මග නැවතුණා. ටිකක් මහන්සි නිසා. මෙතනින් මාරම ලස්සනට කඳු වැටි වගාවන් මාරම ලස්සනට පේනවා ඉතින්. ආයෙත් උඩට යන්න පටන් ගත්තා. ආයෙත් අපි මග නැවතුණා. මෙතන පොඩි ටැංකියක් වගේ එකක් තියෙනවා. එතන මාරම කූල් වතුර තමයි තියෙන්නේ. එතන මාරම සීතලයි වතුර. ඉතින් අපි එතන ඉඳලා ආයෙත් යන්න පටන් ගත්තා. ඔන්න අපි උඩට ආවා. මෙතන නම් මාරම ලස්සනයි. මේ නගලා එන්නට නොකියා මට කීවා. හිතුවක් කාරෙට සිතනම් ඇතට කොහෙදෝ පියමැන්නා. දුවන් චාමර සැලෙන කාලෙට රහසක් එහි රන්දා. ඉන්නේ මගේ යාළුවෝ. දැන් ඉතින් අපි පොඩි බඩගින්නකුත් ආවා. ඉතින් අපි එනකොට කෑම අරගෙන තමයි ආවේ. ඒවත් කාලා අපි සින්දු කිව්වා. ඉතින් හරිම නිදහස්. මනස මාර විදියට සැහැල්ලු වෙනවා. මෙතනට ගියාම මෙතන ඉතින් අපි හැමෝම යාළුවෝ එක්ක පොඩි කයියක් දාගෙන හිටියා. ඒ පොඩි කතා බහ අපේ ජීවිත ගොඩක් ප්‍රශ්නවලට ලොකු නිදහසක් වුණා. අපි ඉතින් ඔන්න ආයෙත් පිටත් වුණා. හරිම දුකයි මේ වගේ තැනක් දාලා ඉක්මනින් යන්න වෙන එක ගැන. අපි දැන් පල්ලෙහාට බහින ගමන් තමයි ඉන්නේ. ඉතින් දැන් අපි මේ මේන් රෝඩ් එකේ යන ගමන් තමයි ඉන්නේ. හිතවාගේ මයල් පැන ජනාලේවම දුටුවා. තුන්යාවෙකල් අරගෙන පාවී දුරක් දැන් අපි ඊළඟට යන්න තීරණය කරේ ගැටබරු දේවාලෙට. අපි ගැටබරු දේවාලට යනකොට ටිකක් රෑ වුණා. අපි ඉතින් ඉක්මනින් ගිහින් වැඳලා අපි ආවා ඉතින්. රෑ වෙනවනේ ළමයි. එනකොට ඉතින් ටිකක් රෑ වුණා අපිට. රෑ වෙලා නිසා අපි ඉක්මනින් ගෙදර යන්න ඕනේ. ඒ නිසා අපි ඉක්මනින් ගෙදර ආවා. ඉතින් එහෙනම් ඉතින් අපේ සූරියකන්දේ බ්ලොග් එක මෙතනින් ඉවරයි. තවත් ලස්සන බ්ලොග් එකකින් අපි ආයෙත් ඉක්මනට හමු වෙමු. Goodbye. I used to believe we were burning on the edge of something beautiful, something beautiful. Selling a dream, smoking mirrors. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා, කමෙන්ට් එකක් දාලා, subscribe කරන් යන්න. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. Goodbye.